ඔයාලට හැමෝම හොඳින් නේද? බලන්නකෝ අද උදේම අහස බලාකුළු වලින් බර වෙලා තියෙන්නේ. අද ඉතින් මේ වගේ විටින් විට අවුව වැටුණාට මේ අවුව අතරේ අහස නම් ඉතින් වැස්සක් දෙන්න ඔන්න මෙන්න වගේ තමයි තියෙන්නේ. බලන්නකෝ මේ දවස්වල මේ අවුවට මගේ පෝකණිලා ටික කොච්චර ලස්සනට තියෙනවද කියලා. මල් ඉතින් පිරීලා තියෙන්නේ මේ දවස්වල මගේ පෝකණිලාවල හරිම ලස්සනට පිපිලා තියෙනවා. මේ මල් අතරේ මම ආසම මල් එක තමයි මෙන්න මේක. මේ පාටට මම හරිම ආසයි. මල් හොඳට පිපිලා මේ වගේ තියෙනකොට මගේ බල්කනි එක හරිම ලස්සනයි. බලන්නකෝ මේ දවස්වල ඉක්මනින්ම අපිට මේ බෝගන්විලාවල මල් ගන්න පුළුවන් අවුව නිසා. බලන්නකෝ ඉතින් උදේම නැගිට්ටාම අපේ ස්නූපි ඉන්නේ මේ විදියට. ස්නෝවිත් ඉන්නේ මේ විදියට තමයි. දෙන්න ඉතින් කම්මැලිකමේ ඔන්නෝම ඉතින් වාඩි වෙලා ඉන්නවා. මම ඉතින් උදේට බොන්න ඉතින් තේක හදා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කිචන් එක නම් මේ වෙනකොට සම්පූර්ණයෙන් මස් කරලා ඉවරයි. ඉතින් ඔයාලා දන්නවනේ මගේ වීඩියෝ මුලින් ඉඳන් බලන යාළුවෝ මම ඉතින් කිචන් එකේ වැඩ සේරම ඉවර කරලා තමයි මම මගේ තේක හදාගන්නේ. ඒක ඉතින් මට දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් කිචන් එකේ සම්පූර්ණ වැඩ ටික ඉවර කරගෙන ඉදහසේ තේ බොන එක දැන් මට පුරුද්දක් වෙලා තමයි තියෙන්නේ. මේ විදියට උණු කරගත්ත වතුර එකෙන් උණු වතුර බෝතලෙට දාලා මගේ තේකත් මම මේ විදියට හදා ගන්නවා. තේක එහෙම හදාගෙන ඉවර වෙලා ඉතුරු වෙන වතුර ටික මම ඉතින් මෙන්න මේ විදියට මේ ජෝගුවට දාලා තියා ගන්නවා. නිවුනහම ඉතින් බොන්න ගන්න පුළුවන් නිසා. මේ විදියට තමයි උදේට මම වතුර ටික උණු කරගන්නේ. මේ ඔක්කොටම තා ගන්න බලාගෙන. මේ විදිහට ඉතින් වතුර ටිකක් උණු කරලා තියාගන්න එක ඇත්තටම හොඳයිනේ. අපි නිකන් ඔය ටැප් එකට අල්ලලා වතුර බොනකට වඩා ඒ විදිහට වතුර ටිකක් දාලා තියාගන්න එක ගොඩාක් හොඳයි. ඒ වගේම වතුර බොන මෙන්න මේ පොඩි බුරුලේත්තුවට මම ඉතින් මේ විදිහට පෙරලා තමයි වතුර දාගන්නේ. මට ඉතින් වතුර පෙරා ගන්න මේ වගේ පිරිසිදු රෙදි කෑල්ලක් මම වෙනම අයින් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් මම මේ විදිහට මගේ මේ බුරුලේත්තුවට මම මේ විදිහට වතුර පුරව ගන්නවා. මට හීනයක් වෙලා ඔබේ ආදරේ සිත තාම දන්නේ නෑ මයිද පෙම් කලේ සඳරාජිනේ නුබයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ මේ විදිහට තමයි අද අපේ ස්නෝවිගේ ස්නූපිගේ හැම ටික මම ලෑස්ති කරගත්තේ. හැමදාම වගේ කොටු කළ ටිකකුත් දාලා චිකන් ටිකකුත් උයලා බත් වලට මම පරිප්පු ටිකකුත් දාලා තමයි උයාගත්තේ. ඉතින් අපේ වත්තේම කොටු කළ තියෙන නිසා මම ඉතින් මෙයාලට ටිකක් කඩලා හැමදාම බත් එකට දානවා. ඒ සමහර දවස්වල ටික දෙන්නට එපා වගේ හිතුනොත් මම දෙන්නෙත් නැහැ. දැන් ඉතින් මේ විදිහට දෙන්නට බත් ටිකේම කවලා ඉවර වෙලා මේ දෙන්න ආසයින කොමඩු කන්න. ඒ නිසා ඉතින් කොමඩු ගෙදර මේ විදිහට තිබුණා. මම ඉතින් මේ විදිහට කෑලි දෙකකුත් ගත්තා ඒ දෙන්නට කවන්න. මේ දෙන්න ඉතින් ආසම් පළතුරක් තමයි කොමඩු. කොච්චර දුන්නත් ඉතින් මෙයාලට ඇති වෙන්නේත් නැහැ. හරිම ආසාවෙන් තමයි කන්නේ. බලන්නකෝ දෙන්න කන ලස්සන. අපේ ස්නූපි නම් ඉතින් ওই විදිහට තමයි හරිම පෙරියත විදිහට තමයි කන්නේ. ඉතින් කොමඩු ටික මම ෆ්‍රිජ් එකට දාලා දැන් ඉතින් ලෑස්ති වෙන්නේ මගේ තේක බොන්න. ඉතින් අද උදේ චුම්පාන් මේ වෑන් එකෙන් මම මෙන්න මේ විදිහට මේ පිට්සා බන් එකක් ගත්තා. ඉතින් ඒක කාලා ඉවරලා තමයි මම ඉතින් අද තේක බොන්නේ. මෙන්න මේ විදිහට මගේ මල් පාචෙන්ට මල් ටිකක් දාන්න හදනකොට මෙන්න මෙයා මේකට වෙලා නේදී. බලන්නකෝ මේ වෙලාවේ පොඩි වැහිපොදකුත් යනවා දැන්. මම ඉතින් මේ අතරේ මල් ටික කඩා ගන්න තමයි සූදානම් වෙන්නේ. මේ බලන්නකෝ මගේ මේ විංකා ගහේ මම ආසම මල් ටික තමයි මේ පාට බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. දැන් ඉතින් මේ විදිහට පොඩි වැස්සකුත් ඉතින් වැටෙන අතරේ මම ඉතින් මල් ටික කඩා ගන්න තමයි ලෑස්ති වුණේ. මල් ටිකත් මම කඩාගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට මගේ මල් පාචෙන්ට මම දාගත්තා. අපේ ස්නූපිත් ඉතින් මල් ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. උදේට දාන මේ මල් ටික අනිවාර්යයෙන්ම මම හවසට අයින් කරනවා. ඉතින් ඒ අතරේ තමයි අපේ කිටි බබා ඇවිල්ලා ඔය ඒක ඇතුලේ නිදාගෙන ඉන්නේ.
දැන් ඉතින් පොඩි වැස්සකුත් පටන් ගත්ත නිසා දෙන්නත් එක බලන්නකො දැන් පුටුට වෙලා සැපට නිදන් ඉන්න විදිය. මේ අම්මයි ළමයි දෙන්න නම් ඉතින් අපේ ගෙදර අයිතිකාරම වෙලා දැන් ඉවරයි. මෙහෙම ඉන්නකොට ඉතින් මෙයාලා වෙලවලා දාන්න කාටවත් හිතෙනවද කියලා බලන්නකෝ. අහිංසක ජීවිත නේද? මේ දැන් ඉතින් මගේ මාළු ටික හැමදාම උදේට ඉතින් මම මේ කරන වැඩ වලින් තවත් එකක් තමයි. මම හරිම ආසයි මෙයාලා මෙන්න මේ විදිහට මගේ අතට එනවට. ඉතින් එයාලා විදිහට ඉතින් අත දාපුවම අතට එනවා. බලන්නකෝ පුංචි වැස්ස මහා වැස්සක් බවට පත් වුණා. ඉතින් මේ වැස්ස විනාඩි 10ක් 15ක් විතර ගොඩාක් හයියෙන් වැස්සා. ඉතින් මේ විදිහට රෙදිටිකුත් ඉතින් හේදෙන්න දාලා මම ඉතින් ගෙවලස් කරන්න ගත්තා. එළියේ දැන් ඉතින් කිසිම දෙයක් කරන්න විදියකුත් නැහැ වැස්ස පටන් ගත්ත නිසා. මගේ ගෙදර ඉතින් උදෙන්ම මම නැගිටලා ඉතින් කිචන් එකේ වැඩ කරනවා මිසක් මේ විදියට නැගිටපු ගමන් ඉතින් මං ඇඳ නඟාස් කරන්නේ නැහැ. කිචන් එකේ වැඩ ටික ඔක්කොම ඉතින් කරලා ඉවරලා තමයි මම ඉතින් මේ විදියට ඇඳ ලස්සනට අස් කරගන්නේ. ඇඳේ ඉතින් මේ විදියට බෙඩ් ෂීට් එක කිසිම ඉරක් තියන්නේ නැතුව ලස්සනට මේ විදියට නීට් එකට අස් කර ගන්න තමයි ඇඳ හදා ගන්න තමයි මම හරිම ආසයි. මේ විදියට ඉතින් ඒ කාමරේ අස් කරගත්තා මම. බෙඩ් ෂීට් එහෙම මං ඉතින් අපේ ඉස්සරහා කාමරේ මේ රැක් එකේ තමයි දාගන්නේ. ඒ ටිකත් ඉතින් ওই විදියට නම්බලා දාගෙන මම ඉතින් මගේ ඇඳේ අස් කරන වැඩේ ඉවර කරගත්තා. බලන්නකෝ ඉතින් මහා වැස්සකට පස්සේ මේ අවුව පායලා තියෙන හරියට වැස්සක් වැස්සේ නැති ගානට. බලන්නකෝ තදින්ම අවුව පායුවා මේ පොඩි වෙලාවට. අපේ ස්නූපිත් ඉතින් අවුව ටිකක් වැටෙන වෙලාවේ ඔන්න ඉතින් අවුව තපින්න ඇවිල්ලා. මේ විදියට ඉතින් මං දැන් ගෙදර අතු ගා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. උදේට නැගිටලා දවස පටන් ගත්ත වෙලේ ඉඳන් ගෙදර වැඩ අපිට කොච්චරනම් කරන්න තියෙනවද නේද? ඒ වුණාට මම නම් මගේ ගෙදර වැඩ හරිම ආසාවෙන් තමයි කරන්නේ. මොකද ගෙදර වැඩ කරලා ලස්සනට ගෙදර පිළිවෙලට පිරිසිදුවට තිනකොට ඇත්තටම මගේ හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ වගේම නිදහස් බවක්. ඉතින් ඒ නිදහස් බව ලබා ගන්න මම හරිම ආසාවෙන් තමයි මගේ ගෙදර වැඩ කරන්නේ. කොච්චර මහන්සි වුණත් අවසානයේ ඉතින් හිතට දැනෙන සතුට නිදහස ඒක ඉතින් වචන වලින් කියා ගන්න බැරි තරම්. ඔබ පැව හසරැල්ල මට තේරුණා. ඒරන් සිනාරැල්ලේ රස බේරුණා. සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා. ඔය දැක මට දෙන්න මම ගන්නවා. සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා. ඔය දැක මට දෙන්න මම ගන්නවා. දැන් ඉතින් මේ විදියට මම ඉතින් මගේ ගෙදර ඔක්කොම අතු ගා ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් හැමදාම වෘතක් විදියට ගෙදර අතු ගා ගන්න කලින් මේ විදියට තියෙන බඩු ඔක්කොම මම පිහිට ගන්නවා. මේ විදියට දිනපතා අපේ ගෙදර තියෙන මේ බඩු වල දුවිලි මේ විදියට පියදා ගත්තාම හැමදාම අපේ ගෙදර පිරිසිදුව පිළිවෙලට වගේම නැවුම තියාගන්න පුළුවන්. මේ අතරේ ඔයාලට කරන්න ඉතින් පුංචි මතක් කිරීමකුත් තියෙනවා. ඔයාලා අද නම් මගේ වීඩියෝස් බලන්න එකතු වුණේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ හොඳ නම් like කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ඔයාලා දෙන සහයෝගය ගොඩාක් වටිනවා අපේ මේ channel එක තවදුරටත් ඉදිරියට ගෙන යන්න. හැමදාමත් වගේ මම ඉතින් ගෙදර අතු ගන්නකොට මට කරන්න තියෙන වැඩ වලින් තවත් එකක් තමයි මේ අපේ ස්නෝපි දෙන්නව ඉතින් මේ විදියට අයින් කරන්න ඕනේ. මේ දෙනාට කොච්චර අයින් වෙන්න කිව්වත් ඉතින් මෙයාලා දෙන්න අයින් වෙන්නේ නැහැ. මේ විදියට හැමදාම දෙන්නව අයින් කරගෙන තමයි මං ඉතින් මගේ වැඩ කරගන්න ඕනේ. බලන්නකො අපේ ස්නෝවිත් ඉතින් මිදුල දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ විදියට තමයි මෙයා ඉන්නේ. මෙයා හරිම හුරතල්. මෙයා ඉතින් අපේ ස්නූපිගේ අම්මා වුණාට අම්මා ඉතින් හුරතල් දුවට වඩා. බලන්නකො ඉන්න විදිය. මේ විදියට ඉතින් දෙන්නවත් මං අයින් කරලා ඉතින් සාලේ කොහම හරි අතුකා ගත්තා. මෙයාලා ඉතින් එළියට යනවට තියලා තියෙන ලෑල්ල අයින් කරා විතරයි. බලන්නකො දෙන්න එළියට පයින් ලස්සන. මේ විදියට ඉතින් දෙන්න මිදුලේ පොඩ්ඩක් ඇවිදිනවා ගිහිල්ලා මේ දෙන්න ඉතින් මේ එළියට යනවා කියන්නේ ඉතින් එළිය දැන් ටිකක් පොඩ්ඩක් වැහලා තෙතයිනේ. වැලිත් අරගෙන තමයි ඉතින් ආයෙ ගෙටෙන්නේ. මම ඉතින් එතකොට ආයෙ සැරයක් අතු ගන්න ඕනි. ස්නෝපි දෙන්න එළියට ගිය නිසා මම ඉතින් වරන්ඩ එකත් අතු ගාලා ඉවර වෙලා
අපේ වාහනේ දාන මේ ගරාජ් එක පොඩ්ඩක් අතු ගා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපේ ගේට්ටුව දකින්නට ඔයාලට හිනක් යනවා ඇති නේද? අපි තින්ත ගගා ඉන්නකොට ඉතින් ගෙනාපු තින්ත ටික ඉවර වෙලා ඔය කොටස ගා ගන්න බැරි වුණා. තාමත් ඉතින් එහෙමම තමයි. ඔයාලා ඒ වගේම බලනවා ඇති මෙන්න මේ විදියට කොන්ක්‍රීට් කණු හතරක් වගේ ගල් හතරක් වගේ අපි තියලා තියන්නේ කියලා. ඒ තමයි ඉතින් ගොඩාක් වැස්ස දාන වහින දවස් වලට මෙන්න මේ බටේ දිගේ වතුර එනවා. ඉතින් එතකොට අපේ වාහනේ රෝදෙම යට වෙනවා. ඒ නිසා ඉතින් වැහි කාලෙට ඒ කල් උඩ තමයි වාහනේ තියාගන්නේ අපි. ඒ විදිහට ඉතින් මම ඉතින් ගරාජ් එක අතුගා ගත්තා. දැන් ඉතින් ඒවට ටික කරලා ඉතින් ගෙට ආවට පස්සේ මට හිතුණා ඉතින් මහන්සිය යන්නත් එක්ක මේ විදිහට කොමඩු තියෙන නිසා ජූස් එකක් හදලා බොන්න ඕනි කියලා. දැන් ඉතින් මම කොමඩු ජූස් එක හදා ගන්න තමයි යන්නේ. මේ වෙලාවේ ඉතින් අපේ ස්නෝපි දෙන්න ආයෙත් බලාගෙන ඉන්නවා කොමඩු කන්න. ඒ වුණාට ඉතින් මං යාලට දුන්නේ නැහැ. සීනන් ඉතින් දැම්මේ නැහැ. ලුණු චුට්ටක් විතරක් දාලා මම ඉතින් මේ විදිහට කොමඩු ජූස් එක හදාගත්තා. ගෙදරට කොමඩු ගෙනාපුවාම මේ විදිහට පොතු ටික අයින් කරලා කෑලි වලට කපලා බොක්ස් එක දාලා ෆ්‍රිජ් එකේ තියාගත්තාම මේ වගේ වෙලාවට ජූස් එකක් එම හදාගන්න හරිම පාස්වෙන් අපිට ගන්න පුළුවන්. ඒ නිසා ඉතින් කොමඩු කියන හැම වෙලාවකම මම මේ විදිහට කපලා බොක්ස් එක දාලා තියාගන්නවා. ඒක මට හරිම පහසුයි. ඔයාලත් ඒක කරන්නේ නැත්නම් කරලා බලන්න කොච්චර පහසුද කියලා. දැන් ඉතින් මං හදාගත්ත මෙන්න මේ රස කොමඩු ජූස් එක බොන්න තමයි යන්නේ. මේක බිවට පස්සේ ඉතින් හරිම ඉතින් මහන්සිය ගිහිල්ලා හරිම නැවුම් බවක් දැනෙනවා. මේ විදිහට ඉතින් කොමඩු ජූස් එක හැම බීලා ඉවර වෙලා මම ඉතින් ලෑස්ති වෙන්නේ ගෙදර දවල්ු යන්න ගන්න කලින් මගේ ඔළුවේ තෙල් ටිකක් ගා ගන්න. මොකද දවල් 12 හැම ඉවරලා මම ඉතින් නා ගන්න ඕනි. මේ විදිහට ඉතින් මම ඔළුවේ තෙල් ටිකක් ගා ගත්තා. මම ඉතින් වර්ජින් කොකනට් ඔයිල් එකක් තමයි ගෙනාවේ රෝස්මරි ඔයිල් එකක් හදාගන්න. නමුත් ඉතින් රෝස්මරි හොයාගන්න බැරි නිසා මම ඉතින් සාමාන්‍ය පොල් තෙල් තමයි ගාගත්තේ. ඉතින් අද ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කැම ටිකක් තමයි මම මේ විදිහට හදාගත්තේ. කහපත් එකක් හදලා චිකන් ඩෙවල් එකක් හදලා පිපිඤ්ඤා තක්කාලි සලාදයක් හදලා පපඩම් බැදගත්තා. ඉතින් ඉක්මනින් හදාගන්න පුළුවන් කැම ටිකක් තමයි අද මේ විදිහට හදාගත්තේ. ඉතින් අද දවසේ උදේවරුව මේ විදිහට තමයි ගෙවිලා ගියේ. අද මගේ වීඩියෝ එක පුරාම හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝකින් එනම් අපි හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.